Hello, welcome back to my YouTube channel. අද මම මොකද ඒක නිකන් ඇදලා කිව්වේ. අද මම හදන්න යන්නේ herbal oil එකක්. ඉතින් කොහමද හදන්නේ කියලා බලමු. ඒත් මට ගොඩක්ම natural ingredients හම්බුන්නේ නැහැ. ගොඩක් මං ඒක නිසා හොයාගත්තේ dry powders ඒ වගේ දේවල් තමයි මං හොයාගත්තේ. මොකද මම ලංකාවේ නෙමෙයි නිසා ඉන්නේ. මේ තියෙන්නේ දැන් මම මේ කෂායයක් තමයි හදන්නේ. කෂායෙන් තමයි herbal oil එක මම ඉඳවන්නේ. හැබැයි මේක හැදුවට පස්සේ සුවඳ නම් අර ආයුර්වේද වල oil වල එන සුවඳ ඒ වගේම එනවා සුවඳ. ඉතින් මම පාවිච්චි කරන්නේ මේ hair oil එක තමයි. ගොඩාක් හොඳයි. මේ තියෙන මේ powders ටික. මේ powder එකත් මම අනාගන්නේ කෂායෙන් තමයි. ඔය hair oil හදන්න නම් ගොඩක් විදි සාමාන්‍යයෙන් තියෙනවා. ඒත් මං හදන්නේ කෂායේ. මොකද මං ඒ ඉගෙන ගත්ත විදිය. කෂායෙන් තමයි මම hair oil එක හදන්න ඉගෙන ගත්තේ. ඉතින් මං කරපු ICC එකේ ඩිප්ලෝමා කෝස් එකේ මේ ආයුර්වේද ඔයිල් එකත් හදන විදිය මට ඉගෙන ගන්න පුළුවන් මේ කෝස් එක කරපු නිසා. ඉතින් දෙයක් දැනගෙන තමයි ඉතින් මම මේ වීඩියෝ එක YouTube එකටත් අප්ලෝඩ් කරේ. ඉතින් මට හිතුණා මම මේ ඔයිල් එක මගේ personal use එකට හදන නිසා මේ වීඩියෝ එකක් අරන් YouTube එකට අප්ලෝඩ් කරොත් හොඳයි කියලා. ඉතින් ඒකයි මම මේ වීඩියෝ එකක් ගත්තේ. ඔයගොල්ලන්ටත් මොකක් හරි කියන්නේ hair oil එකක් හදන්න ආසාවෙන් ඉන්නවා නම් මේක බලලා ඔයගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. දැන් මේ මම ඇඩ් කරන්නේ කෂාය ඔයිල් එකට. කෂාය තමයි දැන් මේ මම දාගත්තේ. ඔයිල් එක හදාගත්තට පස්සේ අපි හොඳට ඔයිල් එක ස්කැල්ප් එකේ ඇප්ලයි කරලා විනාඩි 30ක් හරි 35ක් හරි තියලා වොෂ් කරලා දාන්න ඕනේ. ඉතින් ඒක අපි කරන්නේ hair treatment එකක් නේ, වෙන දෙයකට නෙමෙයිනේ. තියලා වොෂ් කරලා දාන්න ඕනේ. ඊට වැඩිය පැය 5-6ක් දවසක් තිබ්බා කියලා ඒකේ මුකුත් help එකක් වෙන්නේ නැහැ. අර චුට්ටක් ඉතින් අර සෙම ගතිය වැඩි වෙයි. තෙල් එකක් තියාගෙන අපි ඔළුවේ ඉන්නකොට කියන්නේ එම්බිරිස්සාව වගේම හැදෙන්න බලනවා. ඒකයි කියන්නේ යා ඔයිල් දැම්මම සෙම ගතිය හැදෙනවා කියලා. ඒ ගොඩ වෙලා තියාගෙන ඉන්න නිසා. මේම ගෙදරදී අපි යා ඔයිල් එකක් හදලා දාන්නේ මේ ස්කැල්ප් එකට අපේ කොණ්ඩේ වවා ගන්න එක නිසානේ. නැතුව වෙන ලෙඩකටවත් කිසිම දෙයකට නෙමෙයිනේ. හරියට ට්‍රීට්මන්ට් එක කරලා වොෂ් කරලා ඇරියට පස්සේ එම වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මං හදපු ඔයිල් එක. ඒකේ පාට බලන්න කොච්චර ලස්සනද කියලා ග්‍රීන් කලර් එකක් තමයි තියෙන්නේ. තම අපේ මාතින් ආදලා ඉතින් ඔයිල් එකක් දානකොට ඉතින් අපිට හිතට සතුටුයි අපිනේ දාන්නේ අපි හැදුවේ කියලා. එහෙනම් ඉතින් මං ගිහලා එන්නම්. මගේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා මගේ channel එක subscribe කරන්න. Thanks for watching. Take care. Bye.